දැක්කේ නැද්ද? මතක නැද්ද උඹට? මම දැක්කා සර් ටෝච් ගන්න මම දැක්කා. උඹ දැක්කද මම ටෝච් ගන්න? ඔව් මම දැක්කා. ඉතින් මිනිහ නවත්තන්නේ බෑ වාහනේ. ඉතින් එහෙම පොතේ නෑනේ. රාලාමිල රෑට ටෝච් ගන්නකොට වාහන නවත්තන්නේ කියලා. එහෙම එකක් නෑ. මං හිතුවා මේ සවස් දවල් කාපු ජරාවක් වැටලා රෑවිල්ල හොයනවා කියලා. ඇත්තද? හරි කෙලින්ම උසාවි නඩකොලේ අරන් අනේ එහෙම කරන්න එපා සර්. එහෙම කරන්න එපා කියන්නේ උඹ ඊට පස්සේ තව දවසක් උඹ දන්නවද ජංගම දුරකථනයකින් කතා කර කර ඒ කියන්නේ හෑන්ඩ් ෆෝන් එකකින් කතා කර කර වාහනේ එලවන්න තහනම් කියලා. බෑ ඒක පොඩි ළමයෙක් උනත් දන්නවනේ. දන්නවනේ? දන්නවනේ. ගියොත් මොකද කරන්නේ? දඩ ගන්නවා. දඩ ගහනවා. ඔව්. ඒක දැන උඹ හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කර කර ගියා. මම ඔව් පෙරේක හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කර කර ගියා. මං කතා කරන්නේ නෑ. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කර ගියේ නෑ. උඹ හෑන්ඩ් ෆෝන් එක කනේ ගහගෙන ගියේ නැද්ද? කනේ ගහගෙන ගියා. කතා කරේ නෑ සර්. යකෝ කනේ ගහගෙන ගියා නම් කතා කරේ නෑ කියන්නේ කනේ ගහගෙන ගියා නම් කතා කරන්නේ නැතුව උඹ මොකද්ද හෑන්ඩ් ෆෝන් එකෙන් කළේ? කන ගැස්සුවා. ඈ කන ගැස්සුවා සර්. කන ගැස්සුවා. මම පොඩි කාලේ ධම්මද